ඔන්න අදත් අපි ඔබව විශ්ම විරාස්තුලට ආයිබෝවන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි විශ්ම විරාස්තුලින් ඔබත් එක්ක කතා කරන්න හිතුවේ ලෝකෙ වගේම ලංකාවේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ලොකුම ගැටලුවක් ගැන. ඉතින් ඒක තමයි පැහැපත් සුන්දර දෙතොලක් හිමි කරගන්නේ කොහොමද කියන කාරණය ගැන සහ ඔබේ මේ දෙතොල් අවපැහැවීමට හේතු වෙන ඔබ කරන වැරදි පුරුදු කීපයක් ගැනයි. හොඳයි. ඉතින් මේ වීඩියෝගේ වැඩි විස්තර කතා කරන්න කලින් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා මේ වීඩියෝට like එකක් දාලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න ඔයගොල්ලෝ අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් පැහැපත් තොල්පෙති ඔබේ මුහුණට සැබෑම අලංකාරයක් එක් කරනවා. එම නිසා පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට කාන්තාවන් හැමෝම කැමති. නමුත් අපි බොහෝ විට දැක තිබෙනවා සමහර කාන්තාවන්ගේ දෙතොල් ඉතාමත්ම අවපැහැ ගැන්වී තිබෙන ආකාරය. ඉතින් මෙසේ දෙතොල් අවපැහැ ගැනීමට විවිධ හේතු කාරණා කීපයක්ම බලපානු ලබනවා. ඉතින් දැන් අපි ඒ කාරණා ගැන කතා කරමු. හොඳයි. ඉතින් ඇතමුන්ගේ දෙතොල් කලවීම ආර්ය නිසා සිදු වෙන්න පුළුවන්. ඉතින් නිවන් අයගේ දෙතොල් උපතින්ම අවපැහැ ගැන්වලා තමයි තියෙන්නේ. ඉතින් ප්‍රමිතියෙන් තොර ලිප්ස්ටික් භාවිතය දෙතොල් අවපැහැ ගැන්වීමට හේතු වෙන තවත් කරුණක් වෙනවා. මේක තමයි විශේෂම පොයින්ට් එක. ඉතින් කාන්තාවන් ගොඩක් මේ ගැන කියා කරන්නේ නැහැ. ඉතින් ගොඩක් කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා ඔවුන්ගේ සමෙහි ආලේප කරන ක්‍රීම් වර්ගයක්ම ඔවුන්ගේ දෙතොල් වලත් ආලේප කරන්න. නමුත් මෙහිදී සංවේදී සමක් සහිත දෙතොල් වල ආසාමිකතා ඇති වී දෙතොල් අවපැහැ ගැන්වෙන්න පුළුවන්. ඉතින් අනෙත් කාරණය තමයි කොල්ලෝ කෙල්ලෝ කියා කරන්නේ නැතිම දේ. ඉතින් මේ දුම්පානය නිසා දෙතොල් අවපැහැ ගැන්වෙන්න පුළුවන්. ඉතින් මෙසේ වෙන්නේ දුම් වැඩියේ තියෙන ෆිල්ටර් ඇති රස්නය දෙතොල් මතට වැදීම නිසා. ඉතින් මේක නම් ඔගොල්ලෝ ගොඩක්ම කෙයා කරන්න ඕන පොයින්ට් එකක් වෙනවා. හොඳයි. ඉතින් ඔබේ දෙතොල් අවපැහැ ගැනීම අවම කරගන්නේ කොහොමද? අපි දැන් ඒ ගැන කතා කරමු. ඉතින් දෙතොල් පැහැපත් කර ගැනීමට හොඳම ස්වභාවික ක්‍රමය තමයි මේ මීපැණි කියන්නේ. ඉතින් මීපැණි දෙතොල් මත නිතර ආලේප කිරීමෙන් ඔබට පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඊට අමතරව ලිප්ස්ටික්, ලිප් ලයිනින් ක්‍රීම් භාවිතයේදී ප්‍රමිතිය යුතු නිෂ්පාදන භාවිතා කරන්න අනිවාර්යෙන්ම ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් ලිප්ස්ටික් වල ප්‍රමිතිය පිළිබඳව ඔබට ඉතාමත් හොඳ දැනුමක් නොමැති නම් ලිප්ස්ටික් ගෑමට පෙර ලිප් බාම් එකක් ආලේප කර ඉන් පසුව ලිප්ස්ටික් ආලේප කරන්න ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් ලිප් ස්ක්‍රබ් එකක් තෝරා ගැනීමේදීත් හොඳ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන ඔයාලා තෝරා ගන්න ඕනේ. ඉතින් එම ස්ක්‍රබ් එකෙන් ඔබේ දෙතොල ස්ක්‍රබ් කර ඉන්පසු ලිප් බාම් ආලේප කරන්න පුළුවන්. ඉතින් ඉන්පසුව ඒ මත ලිප්ස්ටික් ආලේප කරන්නටත් ඔබ මතක තබා ගන්න ඕනේ. ඉතින් මේ පුංචි ක්‍රම කිහිපය ඔයාලා අනුගමනය කිරීම මගින් ඔබට පැහැපත් දෙතොලක් හිමි කර ගැනීමට පුළුවන් වෙනවා. හොඳයි. ඉතින් මේ වගේ වටින වීඩියෝස් නරඹන්න ඔයගොල්ලෝ දැම්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ වටින තවත් beauty වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබගෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්. ජය වේවා.